Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න මැති කියලා හිතනවා. අද මං කොහොම හරි රෑ එළි වෙනකම් පාඩම් කරනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි අපේ වැඩ ටික පටන් ගන්න කලින් අපේ ටේබල් එක අස් කරගෙන ඉමු. මම ඊට කලින් ගොඩක් රෑ වෙනකම් කොහොම හරි එළි වෙනකම් පාඩම් කරලා නැහැ. ඒකින්ද මට ෂුවර් එකක් නැහැ මට ඉන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අපි try කරලා බලමු. මුලින්ම මම to do list එකක් හදාගන්න හිතුවා. මොකද අපිට තියෙන වැඩ ටික list down කරගත්තාම අපිට ඒ ටික manage කරගන්න ලේසියිනේ. මෙන්න මේ වැඩ ටික තමයි මට අද රැට කරන්න තියෙන්නේ. මම මුලින්ම හිතුවා maths class එකේ recording එකක් බලන්න. ඔන්න දැන් අපි වැඩ පටන් ගන්න යන්නේ. දැන් හරියටම වෙලාව 11යි. අජන්තිසගේ ක්ලාස් යන කෙනෙක් නම් දන්න ඇතිනි නෝට් එක දෙපාරක් ලියන්න ඕනි කියලා. අන්න ඒක නිසා තමයි මම මේ පළවෙනි පාර නෝට් එක කොළවල ලියන්නේ. එක රෙකෝඩින් එකක් ඉවරයි. ක්ලාස් එකේ රෙකෝඩින් කොටස් වලට කඩලා තමයි දාලා තියෙන්නේ. දැන් අපි ඊළඟ එක බලමු. ඔයාලට වැදගත් දේ කියලා ෂෙයා කරගන්න ඕනේ කියලා මං හිතුවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අමතක කරන්න එපා. ඔන්න දැන් රෙකෝඩින් දෙකම බලලා ඉවරයි. මට හිතුණා මැත්ස් වල වැඩ ටික එකපාරම ඉවර කරා නම් ලේසි කියලා. ඒක හින්දා මං කලින් ලියපු නෝට් එකකුයි දැන් ලියපු ටිකයි ඔක්කොම එකපාර ලියන්න ගත්තා. දැන් නම් ටිකක් මහන්සි පොඩි නිදිමතකුත් තියෙනවා. ඒක නිසා පොඩින් පොඩි බ්‍රේක් එකක් ගමු. දැන් වෙලාව හරියටම පාන්දර 2යි.
තියෙන නිදිමත යන්නත් එක්ක මං කොෆි එකක් හදාගත්තා. ඔයාලත් මං වගේ රැට පාඩම් කරන කෙනෙක් නම් ඔයාලටත් මෙන්න මේ ටිප්ස් ටික වැදගත් වේවි. අපි රැට පාඩම් කරන්න ගන්නවා නම් මුලින්ම ටු-ඩු ලිස්ට් එකක් හදාගන්න ඕනේ. අපිට රැට කවර් කරගන්න තියෙන වැඩ ටික මොනවද කියලා ලිස්ට් ඩවුන් කරගත්තාම අපිට අපේ වැඩ ටික පිළිවෙලට කරගන්න පුළුවන්. දෙවෙනියට අපි ස්ටඩි කරන එන්වයරන්මන්ට් එක, ඒ වගේම ලයිට් එක. අපි ඩිම් ලයිට් එකක ස්ටඩි කරොත් අපිට ඉක්මනින් නිදිමත වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට එළිය තියෙන තැනක තමයි අපි පාඩම් කරන්න ගන්න ඕනේ. ඊළඟට අපි ගන්න ඩින එක. ඒකත් ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයා රැට පාඩම් කරන්න ඉන්නවා නම් හෙවි ඩින එකක් ගන්න එපා. එතකොට අපිට නිදිමත හැදෙනවා. ඊළඟ එක තමයි අපිට රැට පාඩම් කරනකොට යූස් කරන්න පුළුවන් පොමොඩෝරෝ ටෙක්නික් එක. මම නම් මෙතනදී යූස් කරේ නෑ. මොකද මම ක්ලාස් බැලුවා, නෝට් ලිව්වා. ඔයා පාඩම් කරන සබ්ජෙක්ට් එකක් වගේ කරනවා නම් මේ පොමොඩෝරෝ ටෙක්නික් එක යූස් කරාම ඔයාලට පුළුවන් හොඳ ෆෝකස් එකක් තියාගන්න. ඒ වගේම අපි හොඳට වතුර බොන්න ඕනේ. ඒක නිසා ටේබල් එක උඩ වෝටර් බොටල් එකක් තියාගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟ දේ තමයි ෆෝන් එක. ෆෝන් එක කියලා කියන්නේත් අපිට ස්ටඩි කරන්න ටිකක් බාධාවක් වෙන දෙයක් නේ. ඒක නිසා අපි පාඩම් කරන වෙලාවට ෆෝන් එක සයිලන්ට් මෝඩ් දාලා, එහෙම නැත්නම් ස්ටඩි ඇප්ස් තියෙනවා ෆොරෙස්ට් වගේ, අනේ වගේ ඇප් යූස් කරලා ෆෝන් එක ඈඩ් කරලා තියන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම රැට අපේ බ්‍රේන් එක හරිම කාම්. ඒක නිසා අපිට පුළුවන් අමාරු ටොපික්ස් මුලින් කවර් කරගන්න. මං හිතුවට වඩා මට ගොඩක් ලියන්න තිබුණා. මේකට තමයි මං හිතන්නේ වැඩිපුරම වෙලාව ගියේ. අපි දැන් මේ ටික අස් කරලා ඊළඟ වැඩේ පටන් ගමු. තව දෙයක් තමයි ඔයාලා පාඩම් කරනකොට බෑග්ග්‍රවුන්ඩ් එකේ ලොෆි කාම් මියුසික් එකක් ප්ලේ වෙන්න දැම්මාම අපිට හොඳ ෆෝකස් එකක් තියාගන්න පුළුවන්. මට පිසික්ස් ක්ලාස් එකේ හෝම්වර්ක් වගේක් කරන්න තියෙනවා. ඒ ටික තමයි මම දැන් කරන්න හදන්නේ. දෛශික පාඩමේ හෝම්වර්ක්ස් ටික තමයි මට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාලා පාඩම් කරනකොට තව වැදගත් දෙයක් තමයි හැම පැයකට සැරයක්ම ස්මෝල් බ්‍රේක් එකක් ගන්න එක. මටත් මෙතනදී ඒක කරන්න බැරි වුණා. අපි පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා අපේ ඇස් දෙක රිලැක්ස් කරගෙන ආයෙම වැඩ පටන් ගන්නවා නම් ඒක හොඳයි. ඒ වගේම අපි අඩුම පැය 6ක්වත් නිදා ගන්න ඕනේ. මොකද අපේ මෙමරි පවර් එක වැඩි වෙන්න නිින්ද ගොඩක් බලපානවා. මං හිතනවා ඔයාලට මේ ටිප්ස් ටික වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වැඩෙත් ඉවරයි. ඔයාලා දන්නවද දැන් වෙලාව කීයද කියලා? කොහොම හරි මට කෙමිස්ට්‍රි ක්ලාස් එක තමයි බලාගන්න බැරි වුණේ. මොකද මැත්ස් නෝට් ගොඩක් ලියන්න තිබුණ හින්දා. දැන් වෙලාව හරියටම පාන්දර 5යි. මටත් පුදුමයි මං එච්චර වෙලා නැගිටලා හිටියා කිව්වා. මම ඊට කලින් මෙච්චර ගොඩක් වෙලා පාඩම් කරලා නැහැ. අපි පටන් ගත්තේ 11ටනේ. එතකොට මං එක දිගට පැය 6ක් විතර වැඩ කරලා තියෙනවා. මං හිතන විදිහට නම් රැට පාඩම් කරන එක මාරම ප්‍රොඩක්ටිව්. හැබැයි ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ channel එකට කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. දැන් තියෙන ඉතින් නිදා ගන්න. එහෙනම් thank you for watching. Bye bye. See you in next video.